ඔයා ආදරය කරන කෙනා, ඔයාගේ ළඟම ඉන්න කෙනා, ඔයාගේ නෑදෑයෝ, සහෝදරයෝ, අසල්වැසියෝ මේ කවුරුම හරි කෙනෙක් වෙනස් වෙලා නම් ඔයාලා ඒ වෙනස නිසා ගොඩක් දුකෙන් නම් ඉන්නේ, ගොඩක් හිත රිදිලා නම් ඉන්නේ. කිසිම වෙලාවක ඒ අයගේ පස්සෙන් ගිහිල්ලා අහන්න එපා. ඇයි ඔයා වෙනස් වුනේ? ඇයි ඔයා මාව දාලා ගියේ? ඇයි ඔයා මට මෙහෙම කරේ කියලා. මොකද මිනිස්සු වෙනස් වෙනවා. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම කොයි මොහොතක හරි වෙනස් වෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනි ඒ වෙනස් වීම බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වෙනස් වීම දරා ගන්න. ඒ වෙනස් වීම වලට මුහුණ දෙන්න. ඒ වෙනස් වීම වලට කිසිම වෙලාවක විරුද්ධ වෙන්න යන්න එපා. මොකද ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. ඒකෙන් වෙන්නේ අපිව තවත් රිදෙන එක විතරයි. ඉතින් වටේ ඉන්න ඔයාට සමීප වෙලා හිටිය කෙනෙක් කිසියම් හෝ මොහොතක වෙනස් වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ඒ වෙනස් වීම වලට ගරු කරලා නිහඬ වෙන එක.